හායි කොහොමද? ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති නේද? මෙන්න මෙයා මොනවද අරගෙන ඇවිල්ලා? ඔන්න ඒක බිමට වැටුණා. බලන්නකෝ මේ නෝටියක් කරන වැඩ දවසම මගේ පස්සෙන් එළි ඉන්න. ඉතින් වීඩියෝ අරගෙන එන්න බැරි වුණේ ගොඩ දවසක් මම අසනීපෙන් හිටියා. මම විතරක් නෙමෙයි ගෙදර හැමෝටම අසනීප වෙලා හිටියා. ඉතින් මම වගේම ගෙදර අය ගැනත් බලන්න ඕනේනේ මම. ඒක නිසා තමයි වීඩියෝ අරගෙන එන්න බැරි වුණේ. පොඩි ෂෝට් වීඩියෝ වලින් තමයි ඔයාලත් එක්ක එකතු වුණේ. ඉතින් කොහොමද? ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නව නේද? මේ දවස්වල ඔයාලට වහිනවද? නැත්තම් ගොඩක් රස්නේද කියලාත් කමෙන්ට් කරන්න. හායි. ඔන්න එයාටත් ආදරය කරන ගොඩාක් යාළුවෝ ඉන්නවා. ඉතින් කොහොමද? හැමෝම හොඳින් ඉන්නවනේ. එහෙනම් අපි යන් අද වීඩියෝ එකට. ඔයගොල්ලන්ට කියන්න ඕනේ මගේ channel එකත් එක්ක ගොඩාක් අය එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඔන්න ඉතින් මෙයාගේ වැඩේම කන්න දෙන එයාගේ කප් එක අරගෙන ගිහිල්ලා මාළු ටැංකිය ගාවින් තියාගෙන මෙන්න මෙහෙම කනවා. ඊට පස්සේ ඔන්න තව ටිකක් දුරලා ගියාම තව තැනකින් ගිහින් තියාගෙන කෑම එක කනවා. ඉතින් ඔන්න දැන් අසනීප වෙලා හිටිය නිසා සැරට නම් ටිකක් කෑම කන්න පුළුවන්. ඒ නිසා මම හැදුවා chili paste එකක්. ඉතින් ඔන්න මං අසනීප වෙලා හිටිය දවස්වල මගේ ගෙදර තිබුණු මල් ගොඩාක් මැරිලා. ඉතින් මෙන්න මේ ගස් ටික මට හිතුණා හිටවන්න ඕනේ කියලා මගේ කාමරේ එහා පැත්තේ තියෙන පුංචි ඉඩේ. ඉතින් මෙතන තියෙන කොස් ගහක්. ඒ කොස් ගහ වටේට මම පොල් එල් ටිකක් අල්ලලා පැල වගේක් හදලා තිබුණා. ඉතින් ඒවා මැරිලා. ඉතින් දැන් මට හිතුණා ආයෙ අලුතෙන් මේ විදිහට හිතෙන්ට පැල ටිකක් එකතු කරන්න ඕනේ කියලා. වැහි කාලේදී ඔයාලා මොකද කරේ? ඔයගොල්ලන්ගේ ගෙදර එළවලු හිටෙව්වද? මේ දේවලුත් කියන්න. ඔන්න ඉතින් මගේ උදේ කෑම වේල තමයි මේ ගත්තේ. ඊට පස්සේ ඉතින් මම ගියා එළවලු අරගෙන එන්න. මම ගොඩාක් එළවලු වර්ග කෑමට එකතු කරගන්න කෙනෙක් නෙමෙයි. ඉතින් බීට්, ඊට පස්සේ ලීස්, නිවිතිය, ඊට පස්සේ මුකුණු ඇන්න, කොහිල, මේක නම් සම්බෝලයක් හදන්න ගෙනාවා. ඔයාලත් හදනවා ඇතිනේ. කැරට්, ඔය වගේ මේ පෙන්නන ඔන්න කොච්චි මං අරන් ආවා. දෙහි නම් ළමයි ගෙඩි 2යි අරන් ආවේ. මොකද යාළුවනේ දෙහි ගොඩක් ගණන්. ඒක නිසා සම්බෝල හදන්න උම්මලකට එහෙම එකතු කරලා ඉතින් ඒවට පොල් සම්බෝල හදන්න මං ආස දෙහි දාලා නිසා එහෙම ගෙනාවා. ඊට පස්සේ රතුළු උණුත් ගෙනාවේ සම්බෝල වලට එකතු කරන්න තමයි. මං එහෙම තමයි කැමති සම්බෝල හදන්න. ඉතින් ඔයගොල්ලොත් හදන විදිහ තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඇම්බරැල්ලත් අරන් ආවා. එතකොට මම ඉතින්ම තමයි ගන්නෙ. මට මේ 3-5 නම් මාසෙකට විතර ඇති. මේ එතකොට මදි වුණොත් මදි වෙන්නේ මේ කහ ගම්මිරිස් ඒ වගේ දේවල්. හරිම හොඳයි, හරිම සැරයි. ඒ වගේම ක්වොලිටි එකත් හොඳයි. ඒ දේවල් වල. ඉතින් යාළුවනේ ඔන්න 3500 ගණක් තමයි මගේ මේ බඩු ටිකට ගියේ. ඉතින් ඔයගොල්ලෝ මට මේක 3-5 වලින් කොටසක් කරෙන්න අනිත් එළවලු සතියකට ඇති වෙන්න තමයි මම ගේන්නේ. මොකද බබාලා දෙන්නම දැන් ඉස්කෝලේ යනවා. ඒ දෙන්නගේ කෑම වලට පොඩි බබාට නම් කෑම ඕනේ නැහැ. ඉතින් ලොකු බබාට කෑම හදන් යන්න තමයි මේ දේවල් ගේන්නේ. ඔන්න ඉතින් ඊට පස්සේ මම ගියා ගොසරි shopping කරන්න. ඉතින් මං ඒ ගෙනාව බඩු තමයි මේ ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් සීනි, පරිප්පු, සීනි කිලෝ 3ක් විතර, පරිප්පු 2ක්, මෙන්න මේ ලයිසෝල්, හාපික් අපේ ගෙදර අනිවාර්යෙන් ඕනේ බව්වා හින්දා හරි කරදරේ. මෙන්න මේ ක්‍රීම් එක හොඳයි. මම ඒකත් ගේන ආවා. මේ බඩු නම් මට සතියකට විතර තමයි ඇති වෙන්නේ. මොකද සමහර දේවල් තියෙනවා ගෙදරේ. තියෙද්දි මම ගේනවා. මොකද අපි ගේන තරමටම ගෙනාවහම හදිස්සියේ කෙනෙක් ගෙදර ආවහම අපි සීනි කිලෝ 2ක් ගෙනාවා කියලා හිතන්නකෝ. ඒ දෙක අපි ඉතුරු වෙනවා. දැන් අලුතෙන් කවුරු හරි ආවොත් අපි ඒගොල්ලන්ට කෑම බීම හදලා එහෙම කරාම ඒ ගේන සති දෙක තුනත් ඒ ප්‍රමාණය මදි වෙනවා. ඒ නිසා
තව තියෙද්දි තමයි මං හැම සැරේම වැඩිපුර ටිකක් අරගෙන ඉන්නේ. මොකද අලුතෙන් නෑදෑයෝ කවුරු හරි අපේ ගෙදරට අනිවාර්යෙන් එනවනේ. ඉතින් එහෙම ආවහම ඒගොල්ලන්ට සංග්‍රහ කරන්න මදි වෙන හින්දා අනිවාර්යෙන්ම බඩු ටිකක් ඉතුරු වෙන්න තමයි ගේන්නේ. ඒක අපත යන්නේ නැහැ කවදාවත්. ඊළඟ මාසෙට මම ඒ ඉතුරු වෙලා තියෙන්නේ මොනවද, අපිට ගේන්න අවශ්‍ය මොනවද, අවශ්‍ය නැත්තේ මොනවද කියලා ලිස්ට් එකක් හදාගෙන ගිහින් තමයි ගේන්නේ. ඔයගොල්ලොත් එහෙම නේද කරනවා ඇත්තේ. නැත්තම් අනිවාර්යෙන්ම කල් නිකුත් වීමේ දිනේ බලන්න ඕනේ. බලලා ඉවරලා ඒ දේවල් පාවිච්චියට ගන්න ඕනේ. අලුතෙන් දේවල් ගෙනාවා කියලා පරණ රීස්ටොක් කරලා තියෙන ඒවා ගන්න නැතුව අලුතෙන් ඒවා ගන්න හොඳ නැහැ. අනිවාර්යෙන්ම අපි පරණ අර රීස්ටොක් කරලා තියෙන බඩු අනිවාර්යෙන්ම ගන්න ඕනේ. ඒවා පාවිච්චියට අරගෙන තමයි අපි නැවත අලුතෙන් රීස්ටොක් කරලා තියාගන්න ඕනේ. මොකද නැත්තම් අර දේවල් වල කල් නිකුත් වීමේ දිනය වෙනස් වෙන. මෙන්න මේ රට ඉඳි වගේ නම් අනිවාර්යයෙන්ම අපි බලන්න ඕනේ ගෙනල්ලා ගොඩ කාලයක් තියාගන්න හොඳ නෑ. මොකද මේ දේවල් ඉක්මනින්ම කල් නිකුත් වෙන්න බලනවා. අන්න ඒ නිසා මේ මින්ස් බෝල් වර්ග ගන්නකොටත් අපි අයිස් ෆ්‍රිජ් වල තිබ්බලානේ ගේන්නේ. ඉතින් ඒවා කොච්චර කල් තියෙනවද කවද්ද මේක එක්ස්පයර් වෙන්නේ කියලා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඔයගොල්ලෝ බඩු ගේනකොටත් ඒ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. වීඩියෝ එක පුරාවටම එකතු වෙලා හිටියවලා හැමෝටම තෙරුවන් සරණයි. හැමෝටම ගොඩක් ආදරෙයි. ඉතින් ආයි දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙන්නම්. ගිහින් එන්නම්. පරිස්සමින් සතුටින් ඉන්න.